Hi. Good morning. Good morning. Good morning. First day kanta. Hi guys. Welcome to Anju's Diary. ඉතින් දැන් උදේ පාන්දරම මම දැන් පිටත් වෙලා ඉන්නවා. දැන් වෙලාව 9 කාලේ විතර වෙලා ඇති. ඉතින් මම මේ යන්නේ මං දහසකුත් අද දීලා මට නැට්ටටම ලෙල්ලටම හදාගෙන තියෙන කොණ්ඩේට සත්කාරයක් කරන්න. ඉතින් මෙන්න මේක තමයි සලෝන් එක. මම යන්නේ මේක දංගෙදර හන්දියේ තියෙන බියුටි හෙවන් එකට. මම මේකේ කලින් ෂූට්ස් කරලා තිනවා. මගේ හෙයා එක සම්බන්ධ මොන හරි තියෙනවා නම් මං එන්නේ මෙතනට. ඉතින් අපි යමු අදට. ඔහොම යනකොට බලන්නකෝ අඳුරන කෙනෙක් ඉන්නවද කියලා. වෙන්නේ. අඳුර ගන්න පුළුවන්ද? හරි. අපි යන්කෝ වැඩේට. ඉතින් මේක තියෙන දංගෙදර හන්දියේ මෙයාගේ ඔයිල් ට්‍රීට්මන්ට්, හෙයා කටින් හැමදේම පෙඩිකියුර් වගේ හැමදේම මාර රිලැක්සින්. මම නිතර මෙතෙන්ට එනවා. ලස්සන සලෝන් එකක් ඒ වගේම. ඉතින් වැඩි කතා වුණේ මෙන්න මේම තමයි මගේ කොණ්ඩේ තත්ත්වය. හරියට ෆ්‍රිසි වෙනවා. මට තැනකට යන්න බෑ. හරි අමාරුයි මේ කොණ්ඩේ මැනේජ් කරන්න. හොඳටම ඩැමේජ්. ඉතින් මේ තියෙන්නේ මගේ ෆස්ට් වොෂ් එක. වොෂ් එක දාලා විනාඩි 20ක් ෂැම්පූ එක තියලා තියන්න උනා. ඊට පස්සේ වොෂ් එක දාගද්දි ඔන්න එනවා බියුටි හෙවන් එකේ අධිපතිතුමා. නෑ අධිපතිතුමිය. Good morning. ඉතින් මෙයා තමයි අපේ ලස්සන හෂානි අක්කා. ඉතින් එයා තමයි මේ සලෝන් එක අයිති කෙනා. ඉතින් වොෂ් එකෙන් පස්සේ මං හෙයා කට් එකක් ගත්තා ඩැමේජ් ටික අයින් වෙන්න. ඊට පස්සේ ඩ්‍රයර් කළා. දැන් මේ ක්‍රීම් එක ඇප්ලයි කරනවා කෙරටින් එක. මට ඩ්‍රයර් කරන ටික ගන්න අමතක වුණා. කොණ්ඩේ පොඩ්ඩක්වත් අතුරු නැති වෙන්න ඩ්‍රයර් කළා. දැන් ඉතින් ක්‍රීම් එක පොඩි සෙක්ෂන් වලට අරගෙන ඇප්ලයි කරන එක තමයි කරන්නේ. ඉතින් හෂානි අක්කා මේ වැඩ හැමදේම එයාගේ අතින්ම කරා. දැන් තියෙන්නේ ක්‍රීම් එක ගාලා විනාඩි 20ක් 40ක් දින්න ඕන ඒ ටයිම් එක. ඉතින් මට නෙස්කැෆේ එකක් හම්බ වුණා. ඒකත් බීලා දැන් කොණ්ඩේ ආයේ වොෂ් කරන ගමන්. වොෂ් කරලා පස්සේ ආයෙ ඩ්‍රයර් කරා. ආයෙ ඩ්‍රයර් කරන එක නෑ මං ගාව. දැන් ඉතින් කට්ටිය පන දමාගෙන අයන් කරනවා. මේකට තමයි ළමා ගොඩාක්ම වෙලාව ගියේ. මට නම් වාඩි වෙලා ඉඳලා එපා වුණා. ඉතින් මට වඩා මෙයාලට ඇත්තටම අමාරු ඇති. ඒක ගොඩාක් ලොකු වැඩක්. කට්ටිය දෙන්නෙක් තියාගෙන පොඩ සෑහෙන වෙලා මම හිතන පැය 2ක් හෝ 3ක් විතර අයන් එකට ගියා. හොඳටම වැඩේ අයන් කරන්න ඕන නිසා. ඉතින් මම මේ කරන්නේ කෙරටින් ට්‍රීට්මන්ට් එකක්. ඔයාලා දැනටමත් දන්නවා ඇති. කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ කොණ්ඩේට ගොඩක් හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඉතින් මමත් හිතුවා මේක කරලා බලන්න. දැන් අපි ලෑස්ති වෙන්නේ කෙරටින් අයන් එකකින් පස්සේ හෙයා මාස්ක් එක දාන්න. ඉතින් මේ මගේ ෆස්ට් ටයිම් කෙරටින් එකක් කරන. ඔයාලගෙත් එක්ස්පීරියන්ස් තියෙනවද කෙරටින් එකක් කරන්න ඉන්න අයට? මේක ඔයාලට බලන්න පුළුවන් ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ, මට කීයක් ගියාද මේක කරන්න වගේ. මාස්ක් එක දාලා විනාඩි 20යි. විනාඩි 20න් ඔන්න මම වොෂ් කරනවා ආයේ. දැන් නම් ළමයි අන්තිමට ඉන්නේ. හරි සනීපයි මේ පොඩි සෝදනකොට. ඉතින් දැන් අන්තිමට ආයේ බ්ලෝ ඩ්‍රයි කරගන්නවා. මං කලින් ඉඳන් කෙරටිනයක් කරන්න හිතන් හිටියා. ඒත් මං ටිකක් රිසර්ච් කරලා ටිකක් කල් ගත්ත ඒක කරන්න. ඒකයි මට මෙච්චර පරක්කු වුණේ. ඉතින් මේ තියන්නේ අන්තිම රිසල්ට් එක ළමයි බලාගන්න. හරිම ලස්සනයි. ෆ්‍රිසි ගතිය නෑ. මගේ තියුණු ඩැමේජ් ඔක්කොම රිකවර් වෙලා තිබුණා. කොණ්ඩේට හොඳ ෂයින් එකක් තියෙනවා. මට මේ කෙරටින් ට්‍රීට්මන්ට් එකට ළමයි 33000ක් වගේ ගියා. ඇත්තටම මං හිතනවා ඒක වර්ත් කියලා. මාස 6ක් විතර මේක තියෙනවා කියලා මට සලෝන්කින් කිව්වා. ඉතින් මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. ඔයාලට මේ ගැන තව විස්තර දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම හරිම සැටිස්ෆයිඩ්. ඇත්තටම සලෝන් එක ගැන කියන්න ඕන. එයාලා ගොඩාක් හොඳට මට මේ වැඩේ කරලා දුන්නා. ඉතින් ගාල් ඉන්නවා නම් ඔයාලටත් පුළුවන් මෙතනට එන්න. දංගෙදර හන්දියේ තියෙන තව මෙයාලගේ බ්‍රාන්ච් එකක් කුරුඳුවත්තේ තියෙනවා. එහෙනම් ළමයි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලත් කෙරටිනයක් කරන්න අයිඩියා එකක් තියෙනවා නම් තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. ඉතින් ආෆ්ටර් කෙයා එක ගැන ඊළඟට වොෂ් කරනකන් ඉන්න ඕන දවස් 3 කරන්න ඕන නොකරන්න ඕන දේවලුත් මේ හැමදේම මෙයාලා අපිට සලෝන් එකේ කියලා කියනවා. ඔයාලට ඒ විදිහට කියයි. එහෙනම්
ආයෙ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් යන්නම්. Bye bye. Thanks for watching. Please like, comment, share and subscribe.